ඉතින් අද ගැනක් තියෙනවා ගොඩගම කීස් එක ඉස්සරහා තියෙන පොඩිම පොඩි කුඩයකින් තමයි මේක ගත්තේ. මේක බිරියානි එකක්. හරිද? ඔයාලට පේනවා ඇති. හොඳ සුවඳක් නම් තියෙනවා. හරිද? මේ තමයි බිරියානි එක. බිත්තර දෙකක් තියෙනවා. චිකන් පීස් පොඩි පොඩි කෑලි දෙකක් තියෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. හරිද? ඔයාලට පේනවා ඇති පොඩි බිරියානිය. ඉතින් ඒකට දාන්න බැරි නිසා ඒ වගේ මේ හොදි එකකුත් දීලා තියෙනවා. ඒකට දාන්න බැරි නිසා මම මේක අරන් ආවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ලුණු තියෙනවා, මාළු මිරිස් තියෙනවා. මට දැනගන්න ඕනේ මේක රහයිද කියන එක. රුපියල් 1000යි. බලමු. චිකන් තියෙනවා, චිලි පේස්ට් එකක් තියෙනවා, විතර දෙකක් තියෙනවා. අපි රස තවම බලන්න ඕනේ. හරිද? අපි කාලා බලමු කොහොමද රස කියලා. චිකන් නම් පොඩි කෑලි දෙයක් තමයි තියෙන්නේ. ඇත්තටම හොඳ ටේස්ට් එකක් තියෙනවා. හරිද? ඇත්තටම රුපියල් 1000කට ඔයාලට පෝෂන් එක පේනවා ඇති. මුට්ටියක පිටතර දෙකයි මේ වගේ පොඩි චිකන් තමයි තියෙන්නේ. චිකන් එක බැලුවම තමයි පොඩ්ඩක් කේස් එක. නැත්තම් ඇත්තටම රුපියල් 1000කට මේක නම් টොප් බඩු. මේක තිබ්බේ කීස් එක ඉස්සරහා ගොඩගම කීස් එක ඉස්සරහා හරියටම පාරින් එහා පැත්තේ පොඩි කුඩයක තමයි කරගෙන තිබ්බේ. හොඳයි. টොප් බඩු.